සුබ දවසක් හැමෝටම. පසුගිය දිනවල ලංකාව පුරා පැවති අයහපත් කාරුණු තත්ත්වය මත සිළුම් රජයේ පාසල් ඒ වගේම පොදුවේ පාසල් නිවර්ල බදී තිබුණා. එසේ නිවර්ල බදීමත් සමගින් මේ අවදානම් තත්ත්වය පහව යාමින් අනතුරුව දැන් නැවතත් පාසල් ආරම්භ කිරීමේ සූදානමක් පවතිනවා. මේ සම්බන්ධව ඔබ හැමෝම මේ වෙද්දී දැනුවත්ව තිබෙනවා. මෙසේ පාසල් ආරම්භ කිරීමේදී 2025 අවසාන පාසල් වාරය ක්‍රියාත්මක වන නිසා තෙවන පාසල් වාර විභාගය පැවැත්වේවිද කියන සම්බන්ධව තවමත් බොහෝ දෙනෙක් සාකච්ඡා කරමින් සිටිනවා. මේ සම්බන්ධව පවතින සැබෑ තත්ත්වය අපි මේ වීඩියෝ හරහා සාකච්ඡා කරමු. ආපදා තත්ත්වයෙන් අනතුරුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධ විශේෂ උපදෙස් අඩංගු ලිපියක් 2025 දෙසැම්බර් 9 වනදා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශ විසින් නිකුත් කළා. මෙහි ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා තෙවන පාසල් වාර විභාගය සම්බන්ධව අනුගමනය කළ යුත්තේ කුමන කාරණයක්ද කියන එක සම්බන්ධව. මේ විශේෂ ලිපියේ මෙන්න මේ 2 3 3 යන ගණිතය මගින් දක්වා තිබෙන විශේෂ නිවේදනය මගින් මේ සම්බන්ධව පැහැදිලි කර තිබෙනවා. 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ට 2025 වර්ෂය සඳහා තෙවන වාර විභාගයේ ප්‍රපැත්විය යුතු අතර ඔවුන්ට සාධන මට්ටම ඇගීම සඳහා පන්ති මට්ටමින් ඇගීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකිය. ඒ අනුව ඔබට ඉතා පැහැදිලි ඇති පාසල් ආරම්භ වීමෙන් අනතුරුව 2025 වර්ෂය සඳහා වන තෙවන පාසල් වාර විභාගය පැවැත්වීම අවශ්‍ය වන්නේ නැහැ. එය නොපවත්වන ලෙස තමයි මේ නිවේදනය මගින් දක්වා තිබෙන්නේ. විශේෂයෙන්ම මිට පෙර අවස්ථාවලදී මෙම තීරණ ගැනීම සඳහා කලාප කාර්යාල මට්ටමින් එසේන මෙතනම් විදුහල්පතිවරු වෙත සමහර අවස්ථාවල ලබා දී තිබුණ අවසරය වාර විභාග පැවැත්වීම සම්බන්ධ තීරණ ගැනීමට. ඒ කෙසේ වුවත් මෙවර එම අවසරය ලබා දී නැහැ. ඒ වෙනුවට ලංකාවේ සියලු පාසල් සඳහා පොදු නිවේදනයක් ලබා දී තිබෙනවා. ඒ තමයි 2025 වර්ෂය සඳහා තෙවන පාසල් වාර විභාගය නොපැවැත්විය යුතු බවට. එසේනම් මේ තමයි නීතිමය තත්ත්වය, මේ තමයි සැබෑම තත්ත්වය තෙවන පාසල් වාර විභාගයේ පැවැත්වීම සම්බන්ධව. මෙවැනි තීරණ ගැනීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ ලංකාව පුරා මේ ආපදා තත්ත්වයේ පැවතීම. ඒ මගින් ආපදාවල ලක් වූ සිසුන්ට තෙවන පාසල් වාර විභාගයට සාර්ථක මුහුණ දීම පහසු කටයුත්තක් නොවීම නිසා. ඒ කෙසේවත් සමහර පාසල් සිසුන්ට කාලුණු තත්ත්වයේ මත අයහපත් බලපෑම් සිදු නොවුණා නම් ඔවුන්ට පාසල් වාර විභාගයේ පැවැත්වීමට හැකියාවක් තිබේවියි අපට සිතන්නට පුළුවන්. ඒ කෙසේ වුවත් දෙවෙනි පාසල් කිහිපයක් එසේ නොවේනම් පාසල් ගණනාවක් වාර විභාගයේ පවත්වා අනෙකුත් පාසල් වාර විභාග නොපවත්වා තැබීම බරපතල අසාධාරණයක් වන නිසා සියලු දෙනාටම පොදුවේ තීරණයක් ලැබී තිබෙනවා. එසේනම් මේ තීරණය අනුව තෙවන පාසල් වාර විභාගය නොපැවැත්වුණු ඇති. ඒ වගේමයි ඔබට මතක් කර සිටිය යුතුයි ලබන වර්ෂයේ එනම් 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේදී අපෝ සාමාන්‍ය විභාගයේ මුහුදෙන් දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ වාර විභාගය 2026 ජනවාරි මාසයේදී පැවැත්විය යුතු බවටත් මේ නිවේදනය මගින් දක්වා තිබුණා. එසේනම් මේ කාරණය ලංකාවේ පාසල් දරුවන් හැමෝටම වගේමයි ගුරුවරුන් හැමෝටම වැදගත් වෙනවා ඇති. ඒ නිසා මේ වීඩියෝ අපි ඔන්නත ෂෙයා කරමු.